ලොකෝ නේද? නීගත වරද. නේ. ඔව්. අපි දැන් නීගතයි ඉන්නේ. නීගත ඉන්නවා. අවුරුද්දට එකපාරක් ආර්ම නීගත අපි එනවා. මේ පේනද ඔයගොල්ලන්ට ඔය අයිස් කැප් දාගෙන ඉන්නේ. ජකට් දාගෙන ඔය වහනක් ඇතුලේ ඉන්නේ. යන ගමන් මේ උඩ ගවුමක් මේ පෙරේද ආවේ අපි අවුරුද්දට යම් පාරක් මේ එන ගමන අපි දෙවිල්ලා ඒක නිසා කොමුද උලට කරම එන සීතලයි. මාර සීතලක් තියෙන්නේ. ආයවල ඔක්කොම බ්ලොක් වෙලා අපේ එළිය පෙන්නොත් එහෙම ඔයගොල්ලන්ට ඇත්තටම පිස්සු හැදෙනවා. කැනඩා වගේ. මම ඉන්නේ ජපානයේ වුණාට කැනඩා වගේ. ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා මේ දින්නේ. konnichiwa.
කාලා කරලා ඔක්කොම ඇවිල්ලා සිටන්නේ සම්ප කියන්නේ පොඩ්ඩක් රවුමක් දානවා මේ මෙයාගේ ගෙවල් පැත්තේ කුරුමකුරියෝ හිම අතරින් පොඩි රවුමක් දාන්න යන්නේ මෙන්න මෙතන තියෙනවා කනත්තක් ජපානයේ කනත්ත අපේ ලංකාවේ වගේ තමයි වෙනසක් නැහැ ජපානි කියලා ඒ පැත්තේ හිම හනස්තිය උතන මම හිම වැටෙනවා ඊයෝ නරස්තිය හිම වැටෙනවා මේ පොඩි වැස්සක් දැන් වහිනවා ඉස්සෙල්ලා නම් හිම වැටෙනවා ඒක මෙහෙට දැන් කොහොමද එමය මේ ඉතින් කාලගුණය හිම වෙනවා වැස්ස වෙනවා එහෙම කේස් එක තමයි තියෙන්නේ ඒක නිසා මේ පැත්තේ ඇත්තටම මේ දුර ඉනක කියන්නේ ගමක් නිසා පාරවල් තිබ්බට ඇත්තටම සෙනග නැහැ වතරොක්කා හැකොත පාරවල් තිබ්බට ඇත්තටම සෙනග නැති තරම් කඩවල් ඔක්කොම වහලා සාමාන්‍යයෙන් කඩවල් ඇරලා තියෙනවා කඩවල් ඇරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙදරම ඉන්න කට්ටිය තමයි කඩේ කරන්නේ ඒතකොට සාමාන්‍යයෙන් කියන්නේ සෙනග ගමේ කට්ටිය විතරක් එතනට එනවා සාමාන්‍යයෙන් මේ ස්පෙෂල් ෆිටින් කියන එන කට්ටියක් නැහැ ඒ ගමේ කට්ටිය එතනට තියෙන්නේ සැලූන් 1 2යි අපි තුන් කැෆේ එකක් ගත්තොත් ඒකත් 1 2යි ඒ වගේ තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් ඉරුත්තේ වකත්තා පේනවාද මේ වටේම හිම දැන් මේ පැත්ත බලන්න අපේ මුල් කාලේ නම් එන ආසාවෙන් හිටියා ජපාන හිම දකින්න ජපානට ආපු කාලේ දැන් නම් හිම එපා හිම වහා දැන් යන්නේ මොකද මම කලින් කිව්වා ලංකාවේ කට්ටියලා හිට ඇත්තටම අසිකියෝස් කෙතනේ ඇත්තටම ලංකාවේ කට්ටියට අපිට පීනස් කාර්ය නෝඩක් ඉන්නේ ලංකාවේ ඒක නිසා පීනස් කාර්ය නිසා ඇත්තටම පොරොත් දෙන්නේ නැහැ අපිට කුතු ගලනවා සෙම ගලනවා වෙන කේස් ඉන්න මෙමය පාස් මේ වාහනක පාස් නම් ඇත්තටම මේ හිම නැහැ මොකද මේ ජපානයේ සිස්ටම් එකක් තියෙනවා මේ පාරේ මැද තියෙන ලේන් එකේ තියෙන අපේ ලංකාවේ පේමන්ට් වගේ තියෙන ඒකෙන් වතුර එනවා ඇත්තටම වතුරාම ඒ හිම ටික ඔක්කොම දිය වෙලා යන්න තමයි ඒගොල්ලෝ සිස්ටම් එක හදලා තියෙන්නේ දැන් මේ මිනිස්සු වල පැතිවල මේ පැත්තෙන් ඇත්තටම මිනිස්සු ඇවිදිනවා අඩුයි හිම කාලේට කොහොමද ඇවිදින්නේ නැහැ ඒක නිසා මේ වගේ අඩිපාර විතර මේවල් ඉස්සලා ඇත්තටම අර අපි කිව්වට මේ හිම වැටුණාට හරි ආතල් නියමයි මරු කියලා එකක් නැහැ හිම වැටිලා ඒ හිම තමයි පරිස්සම්ම එන්නේ අර මේ ලිස්සන ස්වභාවය වැඩි නිසා ඒක නිසා ඒ වගේ තමයි ගොඩක්ම පරිස්සම් වෙනවා මොකද හිම කාලට අතපය කැම්ම කියන්නේ වැටලා හරි පොඩි තමයි මොකද ආරස්ස කරලා ලංකාවේ දැන් අපිට ටක් ගාලා නිකන් බෙහෙත් ගන්න තෙල් මාර්තු කරන්න තෙල් බෙහෙත් ගන්න මොකද ඒ කැඩුම් බිඳුම් අංශ ඔක්කොම තියෙනවා මේ ජපානයේ ආයෙකට කැඩුම් බිඳුම් නැහැ ඒකින්ද නැතිවත් ඉතින් සෝරිව තමයි ආයි ජොබ් එක කරන්න නැහැ මුකුත් නැහැ දැන් අපි ආව මෙයාගේ යාළුවෙක්ගේ ගෙදරට මේ අපි එනකොට ගෙනාව තෑග්ගිය වගේ නෑ දැන් ඒක දෙන්න එන ගමන් තමයි මේ තෙරුනේ ඒක නිසා මේ රස්ස වහිනවනේ මෙන්න මෙයාගේ පේනවනේ වතුර දෙක කයින්වට ගහන්න හිම දිය වෙලා යනතොට කේකාවේ හදප හිටින්නේ නැහැ ඊයිත් එක්ක සීතලයි මේ වන්නේ වාහනේ ඇතුළ කොහොමද මේ ඩික්කිය පැත්තට පේනවා මේ දින යාළුවගේ ගෙදරට අපි ආවෙල ඇත්තටම පට්ට සීතලයි මෙන්න මේ වගේ මේ වතුර වැටෙනකොට හිම දිය වෙනවා ඇත්තටම හිම හිටින්නේ නැහැ පේනවා ඒක මේකයි අර වෙනස පේනවනේ අන්න ඒ වගේ තමයි මේ ඔක්කොම හදලා තින්නේ මේ සිස්ටම් එක රස්ස තද කරා පුතේ මාර කේස් එකක් ඇවිල්ලා ග්ලව්ස් දෙන්නේ නැහැ මේ කල්ලන අත් දෙක වට සීතලයි මම කොහොම තමයි මේ සිස්ටම් එක තියෙන්නේ හැදිලා මේ පාර කොහොමද සමුවේ මාර සීතලයි ඉස්ස හැදෙනවා ඉස්සලා අපි පාර වහන ගියා මේ පාර පොඩ්ඩක් බලනවා ගෙවල් වල පිටිපස්ස පැත්තට ඕගොල්ලෝ සෙට්ලා අපිට සෙට්ලා තියෙන්නේ
කොහොමද මේ පාර මේ මෙතනත් කනත්තක් තියෙන තනිකර හිම විතරයි මේ කොහොමද මේ පාර මේ පාර වැඩි මිනිස්සු ඇවිදින්න නැති නිසා මේ වැඩිපුර මිනිස්සු ඇවිදින්න නැති නිසා තමයි මෙහෙම යුකි මෙහෙම හිම යුකි කියන්නේ ජපානයේ හිම කියන එකට මේ හිම මිදිලා තියෙන එකයි මේ පාර වැඩි කවුරුත් ඇවිදින්නේ නැහැ ඒක නිසා තමයි මෙහෙම තියෙන සීන් එකේ ස්වැදෙන අත්තර ග්ලව්ස් එහෙම දැම්ම නැති නිසා මාර සීතලයි අනික මේ නහයට එහෙම සීතල දැනෙනවා ඉස්සෙල්ලකම්ම ජැකට් එකේ උඩට වෙනකන් නහය වහගෙන අරගෙන යනවා කඩාගෙන ඉස්සෙල්ලා මේ අනිකර වා මේ හිම මම හිතන්නේ ධනිස්ස ගාඩි විතර තියෙනවා හරියට මේ පාර නිසා අඩු වෙලා තින්නේ මේ පැත්තට වගේ ගියාම ධනිස්ස ගාඩි විතර හිම තියෙනවා ෆ්‍රිජ් එකේ ඉන්නවා මේ වැදෙනවා මේ පැතිලා අනික ගෙවල් වල ඉන්න කට්ටියට එච්චර සීතල නැහැ මොකද ඒ ගෙවලුත් හදලා තියෙන්නේ මොකද මාස 6-7ක්ම සීතල කාලේ තියෙනවා අවුරුද්දෙම ඒක නිසා ඒ ගෙවලුත් හදලා තියෙන්නේ ඒ විදිහට හොරොත් වෙන තමයි මේ පැත්තේ ගෙවල් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙවල් ඇතුළ වල හීටර්ස් එහෙම දාලා වැඩි සීතලක් නැහැ ගෙවල් ඇතුළ වල නිහිමටම තියෙනවා එළියට බහපු ගමන් සෝරි සුනාමි සීතලයි අපි පන්සලට ආවා පන්සල දෙස් මේ මොකක්ද පන්සලට ආවා මේක මොකක්ද どうだろうわかんない飾りහැමතැනම මේ බෝඩ් එකම ගහලා තියෙනවා කකුල් වලින් මේ ලිස්සනවා පරිස්සම් වෙන්න කියලා එහෙම ඔක්කොම ගහලා තියෙනවා ඔන්න අපි ආවා පන්සලට පන්සල තනිකර හිම පන්සලේදී මිනිස්සු වාහනයෙන් එනවා අඩු නිසා ඇත්තට මේ වගේ පේන නැති ඔයගලන්ට ඉකි හිම බැඳිලා මිනිස්සු ඇවිදින්න තුනම ඇත්තටම මේ ටික හරි මේ තියෙන මිනිස්සු ඇවිදින්න නිසා මිනිස්සු ඇවිදින්න නැත්නම් අපේ බෙල්ල ගාඩි විතර හිම මිදිලා තියෙනවා අන්න පන්සල තියෙන පන්සල ඇවිලා දැවුණා කඩේට ගියා shopping බඩුවයක් ගත්තා රැට බයික් එකට මොනවා හරි බොන්න මොනවා හරි කළුවරයි පේනවද මතර 6ක් පේනවද දන්නේ කළුවරයි මේ දුපාට හිමනම් පේනවා තේ ගත්තා ඒක නිසා අරගෙන පොඩ්ඩක් දැවුණා දැවුණේ තාම දැවෙලා මම පහට විතරයි දැවුණා මේ බයික් එකේ අරක්කුයි අනම්මල මොනවා හරි ගත්තා පොඩ්ඩක් අරගෙන අන්තිම දවස නිසා ටෝකියෝ ගියාට පස්සේ ඉතින් ආයෙත් ටිකටම වැඩ කවදා නිවාඩුව හම්බෙයිද දන්නේ නැහැ ඒ නිසා මේ අද අන්තිම බොනවා ඉතින් මේ ටිකෙන් බිව්වා අර ටිකක් වැඩිපුර පත්තෙන් පානේ යොමු වෙනවා ඔයගොල්ලෝ යොමු වෙන්න ඒ නිසා ඊට පස්සේ පොත් බොත්තක් කොච්චර කරකෝ はい遠回りじゃない？あとここにずっとつながってると思うんだけど遠回りじゃないよ කළුවරයිそれමේ පැත්තේ රෑගෙනකොට මිනිස්සු ඇවිදිනවා පත්ත අඩුයි තෝමාරද කොච්චර කොයින් යනද ටික知らねえよあの橋だあの橋でも雪のところ歩くからこう行こうはいそれでඇත්තටම මේ 6-7 වෙනවා කියන්නේ මිනිස්සු එළියට බහින්නේ නැහැ මොකද මේ පැත්තේ කියන්නේ මේ ටෝකියෝ වගේ අතරම තෝමාරිじゃんこれほらそこ行こうさっきペラが曲がろうとしたところで
ඒක නිසා මේ වැඩි කට්ටිය ඇවිදින්නේ නැහැ. තනිකර මේ පැත්තේ ඔක්කොම ඉතින් වාහන වලින් තමයි out of stock නිසා මේ කියොස්ක් එකට ආශේ. කට්ටිය ඔක්කොම ඉතින් වාහන වලින් තමයි ගමන. ඒක නිසා සයියකදනේ何やってんのよ。押したのはそれだけ？子供か。子供なんで転ぶ？ペラが支えなかったいや支えなかったじゃないんだよ。何やってんの？転ぶんだよ。転ぶんじゃねえよ。やべඉස්සෙල්ලා ආපු පැත්ත දෙනවා. අනික හිම. හොන්තු අකෝත්තර. තියෙනවා මේ පැත්තේ මේ පොඩි ඇලක්. ඇල පාර මේ හිම බැඳිලා. ඔය ඉස්සෙල්ලා මේ පාරෙන් තමයි කඩේට යනකොට ගියේ shopping කරන්න. ඇතරම් මේ මෙයාගේ මිනිස්සු ඇවිදින්නේ නැහැ මිනිස්සු බලලා ඇති මුන්ට පිස්සුද කියලා මේ පාරේ ඇවිදයිද යනකොට. මොකද කඩේ ඔක්කොම වාහනෙන් යන්නේ. ඒ වුණාට අපි ආවත් පොඩ්ඩක් පයින් එහෙට මෙහෙට චුට්ටක් සවාරියක් දාන්න මොකද ෆොටෝ ටිකක් එහෙම ගහගන්න කරන්න ඕන නිසා